අපිට දැන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ලොකු ප්‍රශ්නයක් කියලා කියන්නේ අපි විපක්ෂයක් වශයෙන් පහුගිය ජනාධිපතිවරණයේදී අපේ නායකතුමා ඡන්ද ලස්ස 40 ගාණක් ගන්නවා අනුර කුමාර දිසානායක ඡන්ද ලස්ස 50 ගාණක් ගන්නකොට. එතනදී අපි ප්‍රබල විපක්ෂයක් බව මේ රටේ සාක්ෂියක් වශයෙන් අපිට ඒක දරන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් අපේ නායකතුමා තමයි ඊළඟ ජනාධිපතිවරයා බවට සුදුසුකම් ලැබලා තියෙන්නේ. එතනදී දැන් මගෙන් ගොඩක් දෙනා ප්‍රශ්න කරන්නේ චරිත් අබේසිංහව අයින් කළා නේද කියලා අහනවා දැන් ඔබතුමාලා. ඔව් චරිත් අබේසිංහව සමගි ජන බලවේගයේ තනතුරු වලින් ඉවත් කරපු බව දැනගන්න ලැබුණා අපිට මාධ්‍ය තුලින්. අපි එතනදී චරිත් අබේසිංහ හෝ මම හෝ අපේ පාර්ලිමේන්තුවේ තව මන්ත්‍රීවරයෙකු හෝ වැරද්දක් කරලා තියෙනවා නම් හොරකමක් කරලා තියෙනවා නම් කප්පමක් අරගෙන තියෙනවා නම් ඒක ජනතාව නියෝජනය කරන පුද්ගලයෙකුට සුදුසු ක්‍රියාවක් නෙමෙයි. හැබැයි එතනදී ප්‍රශ්නයක් තියෙන්නේ මේක කොහොමද මේක මෙයා කළාද කියන ප්‍රශ්නේ මතුවෙනවනේ. එහෙමනම් ඒක ඔප්පු වෙන්න ඕන. එහෙමනම් ඒක ගරු අධිකරණයට දාලා මේ සාධාරණ සැකයකින් ඔබට ගිය සාක්ෂියකින් මේක ඔප්පු වෙලා අන්න චරිත් අබේසිංහ වැරදිකාරයා වුණා නම් ඒක චරිත් අබේසිංහව ඉවත් කිරීම පිළිබඳව කිසිම ගැටලුවක් නැහැ. මේක එකපාරටම ආණ්ඩුවෙන් මේ විදිහට කතා කරනකොට ඒ ඉවත් කිරීම පිළිබඳව අපිටත් ඇත්තටම මේ පක්ෂ සමාජිකයින් වශයෙන් සහ මේ ආසනයක සංවිධායකවරයෙක් වශයෙන් අපිටත් ගැටලුවක් තියෙනවා. මොකද්ද මෙතන උනේ කියන කාරණේ පිළිබඳව. ඉතින් නම් අධිකරණයට ඉස්සරලා අපි තීරණ ගත්තා වගේ කියලාත් මට හිතෙනවා. ඉතින් එතන ටිකක් හිතලා බලන්න තියෙනවා. ඒකයි මම කියන්නේ. ඔබතුමාට හිත මේ වගේ දැක්කම මොකද? ඒක තමයි. දැන් හෙට මට චෝදනාවක් ගෙනාවොත් මම නොදන්න දෙයකට මම දන්නේවත් නැති මම හිතුවේවත් නැති දෙයකට මට චෝදනාවක් ගෙනාවොත් ආණ්ඩුවෙන් දැන් අපි විපක්ෂයේ ප්‍රබල නිසා විපක්ෂයේ වට්ටලා දාන්න විපක්ෂයේ ආපහු පල්ලහැට දාන්න ආණ්ඩුව කරන කුමන්ත්‍රණයක්ද මේක? දැන් මේ වගේ වුණොත් ලංකාවේ ඔක්කොම චෝදනාව සජිත් මහත්තයා විතරක් ඉතුරු වෙන්නේ. ඔව් ලංකාවේ මේ විදිහට අස් කරන්න ගියොත් පක්ෂයට ප්‍රශ්නයක් තියෙනවා. අස්කරපේ වැරදි කියලාද කියන්නේ? නෑ අස් කරපු එක වැරදිද නිවැරදිද කියන කාරණේ පිළිබඳව මම තර්ක කරන්න යන්නේ නෑ. ඒක පක්ෂයෙන් ගත්ත තීරණයක්. පක්ෂයේ විනයක් තියෙනවා. විනය තුල තමයි මම පක්ෂ ක්‍රියාකාරීත්වයේ ඉදිරියට අරගෙන යන්නේ. හැබැයි චරිත් අබේසිංහ වැරදිකාරයෙක් කියලා කොතනකවත් ඔප්පු වෙලා නැහැ. ඒක මට ප්‍රශ්නයක්. ඒකට පක්ෂයේ විනය තියෙන ගන්නකොට කල්පනා කරන්න ඕන කියලා නේද ජනතාවගේ මතය තියෙන්නේ. පක්ෂ ජනතාවගේ මතය තියෙන්නේ. ඔව් විනය තීරණ ගන්නකොට ඒ පුජ්‍යලයා මේ වරද කරලා තියෙනවද කියන කාරණේ පිළිබඳව විමසිලිමත් වෙන්න ඕන. දැන් ඔබතුමාගේ නායකයට ප්‍රකාශයක් කරන්න තිබුණේ නැද්ද මේම වරදක් කරලා තියෙනවා ඔප්පුනොත් අපි අයින් කරනවා කියන එක? තිබුණා. ඇත්ත වශයෙන්ම එහෙමත් තිබුණා. එහෙම මොකුත් පක්ෂින් කියලා නෑ නේද? එහෙම කෙරිලා නෑ. හැබැයි එතනදී අර එකපාරටම මේ සෑම මාධ්‍යයකින්ම මේ පක්ෂ සංවිධායකවරයෙකුට මේ විදිහට ගහනකොට ඒක පක්ෂයට බලපානවා කියන පදනම මත ඉඳගෙන මෙහෙම කළා වෙන්න පුළුවන්. ඉතින් ඒකත් ඉතින් ගහනවා කියලා සමාජයට ඒකත් කුමන්ත්‍රණයක් දන්නේ නැහැ නේද? ඔව් ඒක කියන්න බෑ. ඒක තමයි මම කියන්නේ. ඒ දක්ෂව වැඩ කරනකොට දක්ෂ චරිතයකට ගහනවා. දැන් ආනමඩුවේදී මට ප්‍රබල ප්‍රහාර එල්ල වුණා. හැබැයි මම ඒව අභිබවා ගිහිල්ලා මට මේ ගහපු ඒ කියන්නේ මට නොයෙක් අන්දමින් පක්ෂයට පැමිණිලි පවා අරගෙන ගියේ ඒ මිනිස්සු අභිබවා ගිහිල්ලා මං ජනතාවත් එක්ක වැඩ කරන දක්ෂතාවයමයි තියෙනවා. අන්න ඒ වගේ දක්ෂ මිනිස්සුන්ට තමයි මේ ගහන්නේ. මේ වගේ දක්ෂ මිනිස්සුන්ව ඉවත් කරගෙන ගියොත් අපේ පක්ෂයට අනාගතයේ ප්‍රශ්නයක් මතුවෙන්න ඉඩ තියෙනවා. දැන් අපේ පුත්තලන් දිස්ත්‍රික්කයේ දක්ෂ අය විශාල පිරිසක් ඉවත් වෙලත් ඉන්නවා. ඒකට ඔබතුමා කියන්නේ මේ පක්ෂිගත තීරණේ වැරදි කියලා. නෑ මම කියන්නේ ඒක හරිද වැරදිද කියන කාරණේ පිළිබඳව නෙමෙයි. මම කියන්නේ දැන් චරිත් අබේසිංහ දක්ෂ චරිතයක්නේ දේශපාලන ක්ෂේත්‍රය තුල වැඩකාරයෙක්. එතකොට මේ වගේ මිනිස්සෙක්ට දේශපාලන කුමන්ත්‍රණ දියත් කරන්න පුළුවන් ආණ්ඩුව විසින් හෝ වෙනත් දේශපාලන පක්ෂ විසින් ඒ දිස්ත්‍රික්කයේ තුල තියෙන ක්‍රියාකාරීත්වය මත. එවැනි අවස්ථාවක අපිට අපේ පක්ෂයට මේ වගේ දක්ෂව ඉවත් කරගෙන යනකොට යම් චෝදනාවක් ලබනකොටම ඉවත් කරනවා නම් ඒ පිළිබඳව තමයි අපිට ඒ ගැටලු සහගත තත්ත්වයක් තියෙන්නේ. මොකද අපේ නායකතුමාව දුර්වල කරන්න කරන කුමන්ත්‍රණයක්ද දන්නෙත් නෑ මේක.